එකක් බොන්න ආවා. අද අපි ඉන්නේ අමරස බොජුන් හලේ. එතන හොඳයි. හැටන් යන පාරේ. තේ එකක් එම් බීලා යන්න කන්න බොන්න ඔක්කොම තියෙනවා. එතන තේ එකක් එම් බීලා යන්න හොඳ තැන. දැන් ඉන්නේ නුවරඑළියේ. නුවරඑළියෙන් දැන් යනවා අපි වැලිමඩ පාරේ යන්න ඕනේ. අන්තර මල්ලත්ත ළඟ ඊළඟ ලොකේෂන් එක ගන්න. අද අපි ඉතින් මේ ගෙගිරි ලකි යනවා. අද නම් යන්නම් වෙන්නේ නැහැ. මොකද පොඩ්ඩක් පරද්දුලා තියෙන්නේ. නැත්නම් අපි අද ඉඳලා යන්නේ හැදුවේ. අපි අද ලොරි ආවා ගොඩක් දුර. දැන් ඉන්නේ නුවරඑළියේ. හැපි ඉන් එකේ ඉන්නේ. හැපි ඉන් එකේ රූම් එකක් අත්තා. ඉතින් අපි අද ඉඳලා හෙට උදේට යන්න තියෙනවා නුවර. නුවර බාලා තමයි ගෙදර යන්නේ. මේක තමයි අද අපි ගත්ත රූම් එක. හැපි ඉන් එකේ මිරිදුමත් ටිකක් තියෙනවාද? ලස්සන තැනක තියෙන්නේ. ගෙගිරි පාර්ක් ළඟින් උඩට ඇවිල්ලා තමයි මෙතනට එන්න තියෙන්නේ. අපි බලමු අපි ගත්ත රූම් එකේ ඇතුළට පොඩ්ඩක් ගිහිල්ලා. එතන පොඩි ඉඩක් තියෙන්නේ. හොඳයි. එතන ටීවී එකක් අපිට හම්බෙලා තියෙනවා. ඇඳුම් රැක් එකක් තියෙනවා. ටේබල් එකක් තියෙනවා. ඉතින් මෙතන ඩ්‍රෙසින් ටේබල් එකක් තියෙනවා අපිට. ඩබල් බෙඩ් එකක් තමයි මෙතන ඒගොල්ලන් අපිට arrange කරලා තියෙන්නේ. ගෙවන ගානට වටිනවා. ඒ නුවරඑළිය ඇවිල්ලා ඕගලන්ට කපල් එකකට සේෆ්ටි විදියට නතර වෙන්න පුළුවන්, රෙකමන්ඩ් කරන්න පුළුවන් තැන. මෙතනින් අපිට යද්දි පේනවා විදුරු තරාගල කන්ද. අපි පොඩ්ඩක් zoom කරලා බලමු. මෙතන ටවර් එක. දේවාලවල අද පැහැදිලිව පේනවාද? මොන නුවරඑළියේම පැහැදිලිව පේනවාද? මීදුම පොඩ්ඩක් අඩුයි. මීදුමක් මේ හැරියෙන් එනවා. ඉතින් වැහිගෙන එනවා මීදුම. මේ හැරිය හොඳ පැහැදිලිව පේනවාද? වැස්සේම නැහැ. වැස්සේම අඩුයි ගොඩක්. යන් අද පාර දිගේ ටවුන් එකේ පැත්තට පොඩ්ඩක් යන්න ඕනේ. ඉතින් පියන් බලන්න.
පොඩ්ඩක් ආය ඇවිදින්න වෙලාවක් නැහැනේ. ඉන්න පොඩ්ඩක් ආව ටවුන් එකේ පැත්තට පොඩ්ඩක් ඇවිදලා යන්න. ලස්සන බලන්න. ලස්සන පොඩ්ඩක් බලන්න යන්න. මෙතන මේ ගෝල් ක්‍රිකට් එකක් තියෙනවා. හරිම ලස්සනයි. එයා පැත්තේ තියෙන්නේ නූරේලි මල්වත්ත. එතනට යන්න වෙලාව මදි දැන්. මොකද දැන් 6:45 දැන්. යන්න වෙලාවක් නැති ඉඳන් අපි පොඩ්ඩක් ටවුන් එකේ පැත්තට පොඩ්ඩක් යනවා බලන්න. පොඩ්ඩක් සීතලයි. ගොඩක්ම සීතල නෑ, පොඩි සීතලක් තියෙනවා. අපි යන ටවුන් එකේ මොනවද තියෙන්නේ පොඩි ඉස්තර බලන්න. අයිස්ක්‍රීම් දන්සලක් හම්බුණාද? පොයට කලින් දවසේ වුණා. LP ෆිනෑන්ස් එකෙන් කරන නුවරිය ටවුන් එකේම තමයි. වෙලා හොඳයි. ඉතින් අපේ නුවරඑළි ගමන මෙතනින් ඉවර වෙනවා. අපි මෙහෙම ගෙදර යන්න තමයි හදන්නේ. එහෙනම් හැමෝම සතුටින් ඉන්න. ජය වේවා.